අපි මේ සම්බන්ධයෙන් කතා කරන්නේ මේක බරපතල ප්‍රශ්නයක් හින්දා. අපි යමු මෙතන ඉන්න කට්ටියකින් මම අහන්නම්. මේ ලෝගෝ එක දන්න කට්ටියත් උස්සන්න. මොකද්ද මේ? Telegram. මම හිතන්නේ මෙතන ඉන්න බොහෝ දෙනෙක් Telegram groups වල ඇති. 1500ක් 2000ක් ඉන්න. right? අපිට එනවා දැන් මාස කිහිපයකට කලින් මාතර පැත්තේ ඉඳන් එනවා දෙමව්පියන් සමග දරුවෙක්, තරුණ ළමයෙක්, A level වයසේ ඉන්න. Telegram හරහා ඒ දරුවා ඉන්නවා එතන ගොත් A level පන්තියේ ඉන්න ළමයෙක්. පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ පණිවිඩය තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ නම් අයින් කරලා තියෙන්නේ. හැබැයි ඇත්තටම ආපු පණිවිඩය තියෙන්නේ මේකේ. මේකේ තියෙන්නේ මේ ඔයාගේ ෆොටෝ වගේක් ජරා ෆොටෝ වගේක් ෂෙයා වෙනවා. මේ යාළුවෙක් විදිහට එවන්නේ මැසේජ් එක. රයිට්? නම ගැන හිතන්න එපා. බොරුවට නමක් දැම්මේ. ඒවත් එක්ක ජරා ෆොටෝස් ටිකක් ෂෙයා වෙනවා. ඒ ටික අයින් කරගන්න කියලා. මෙන්න මේ ෆොටෝ එක එවන්නේ. දැන් මේක මෙතන දැම්මට කලබල වෙන්න එපා. මේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්න ඕන හින්දා තියෙන්නේ. දකුණු පැත්තේ තියෙන ව්‍යාජව සකස් කරන එක. රයිට්? සකස් කරේ කොහොමද කියලා මම පෙන්නන්නම්. මේක ඔයාගේ නේද කියලා දානවා. දාලිවර වෙලා කියනවා මටත් ඔය වගේ දෙයක් වුණා. මමත් ඕක අයින් කරගත්තේ මෙන්න මේ නියුඩ් ෆොටෝ රිමූවර් කියන එකට මැසේජ් එකක් දාලා. ඒකින්ද ඔයත් ඕක අයින් කරගන්න. ඉතින් අර ළමයා කියනවා බොහොම ස්තුතියි මට මේක දැනුම් දුන්නට. ඔයා කරේ ලොකු දෙයක් කියලා. මෙයා ওই නියුඩ් ෆොටෝ රිමූවර් කියන එකට මැසේජ් එකක් දානවා. ඒකේ තියෙන්නේ ඇත්තම කිව්වොත් අයිකන් එක විදිහට ළමහා කාන්තාකාරයන්ගේ ලෝගෝ එක සහිත එකක් තියෙන්නේ. ටෙලිග්‍රෑම් එකක්. මේ ළමයා මේකට මැසේජ් එකක් දානවා. ඉතින් තමන්ගේ අසභ්‍ය ෆොටෝස් ටික අයින් කරගන්න කියලා හිතාගෙන. මැසේජ් එක දාපුවාම එනවා මෙන්න මේ විදිහට උපදෙස් ටිකක්. මේ තියෙන ඇත්තටම ආපු ලැබුණු උපදෙස් ටික. පේනවා නම් කියව ගන්න. ඒකේ තියෙනවා මේ අවස්ථා කීපයකින් දැන් මේ අසභ්‍ය ෆොටෝ එක අයින් කරගන්න සිස්ටම් එකට ඔයාගේ ෆොටෝ ටික දාන්න ඕනේ. කෙලින් ඉඳගෙන ෆොටෝ දෙකයි, පැත්තට ඉඳගෙන ෆොටෝ දෙකයි. සහ 6 වෙනි පොයින්ට් එකේ තියෙනවා. ඔබ පාසල් ශිෂ්‍යයෙක් නම් පාසල් නිල ඇඳුමින් තියෙන ෆොටෝ එකකුත් දාන්න ඕනේ. සහ සැලකිය යුතු දෙයක් තියෙනවා අන්තිමේට ටයිමින් පහසුකම පාවිච්චි කරන්න. ඇයි මේක කාට හරි කියලා ගත්තොත් එහෙම ඔබ ඉන්න මානසික තත්ත්වය දැන් වෙනම ව්‍යාකූල තත්ත්වයක ඉන්නේ. තමන් යවලත් නෙමෙයි මේ. ඔබ හිතන්නේ මේ ළමයා යවයිද? A level පන්තින ළමයෙක් තමන්ගේ මේ වගේ දේවල් ටිකක් යවයිද? මම වැඩි පෙන්වන්නේ නැහැ. දවසක් ඊට පස්සේ කියනවා. දැන් මේ ළමයා බලාගෙන ඉන්නවා ෆොටෝ ටික අයින් වෙනකල්. අයින් වෙන්නේ නැහැ. මට කියන්න දෙයක් තියෙනවා කියලා අර ළමයා මැසේජ් එක ගෙවනවා. අපි දන්නවා ළමයේද කවුද කියලා දන්නේ නැහැ. තමන්ගේ සම්පූර්ණයෙන්ම ෆොටෝස් දැන් මය ගාව තියෙන්නේ කියලා මේ ගැලරි ස්ක්‍රීන්ෂොට් එකක් එවනවා. ඔබට පේනවා එක පැත්තක තියෙනවා ජාතික හැඳුනුම්පතේ ෆොටෝ එකක් අල්ලගෙන ඉන්න ළමයාගේ ඡායාරූපයක්. රයිට්? එතකොට සාමාන්‍ය ළමයෙක්ගේ ජීවිතය නොදන්න කෙනෙක්ගේ අතට යන්නේ ඉතා සුළු කාලයක්. ඉතින් මේ ළමයාගේ මුළු ජීවිතේම එතෙන්ට ගිහිල්ලා තියෙනවා. දැන් ඊට පස්සේ විවිධ දේවල් ඉල්ලීම් කරනවා. අපි මේකට කියනවා සෙක්ස්ටෝෂන් කියලා. තව ෆොටෝ එවන්න, එහෙම නැත්නම් මුදල් ලබා දෙන්න. ඉතින් මෙච්චර දරුණු තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. ඒකින්දම තමයි මේ ප්‍රශ්නේ ඕගොල්ලෝගේ අතට යන්න ඕනේ. හේතුව තත්ත්වෙච්චරකට භයානකයි. අපි ගත්තොත් මම ඉන ගමන් මේක දැම්මේ. මම පසුබිම සකස් කරන්න පොඩ්ඩක් මම කල්පනා කර කර හිටියේ කොහොමද මම මේක කියන්නේ කියලා. හැබැයි දැන් මෙතන ඉන්න අනුශාසක උත්තරීතර සංඝරත්නයේ අනුශාසනාත් එක්ක මම කොහොමද මේ පණිවිඩය දෙන්නේ කියන එකත් ලොකු ප්‍රශ්නයක් නේ. ඒත් හැබැයි ඒ ස්වාමීන් වහන්සේ සියලු දෙනාම හොඳ ප්‍රවේශයක් ලබා දුන්නා. ඕගොල්ලෝ මෙතෙන්ට ආපු එකම ලොකු දෙයක්. අද දවසේ. right? ඉතින් ඒ කාරණේ හින්දාම මේක කොච්චර බලපත්‍රද කිව්වොත් මේ තියෙන ඊළඟ දවසේ අපි ඊයේ දිනේ මේ සති පුරාටම සාකච්ඡා කීපයක් පැවැත්වුණා. ශ්‍රී ලංකා පොලිසියත් නිකුත් කරා විශේෂ නිවේදනයක්. ඔකට බලන්න පුළුවන්. හේතුව පෙබරවාරි 14න් පස්සේ අපිට ලොකු රැල්ලක් එනවා. දැන් සමුදයි ඉඳන් අපි වැඩට ගියපුවාම අපිට වැඩිපුරම ලීක් ගානක් එන්නේ පෙබරවාරි 14න් පස්සේ. right? සමහර ඒවා හිතන්න පුළුවන් 8 9 10 වසර ඉඳන් මේ පැමිණිලි එනවා. right? ඉතින් මේකේ බරපතලකම පැහැදිලි කරන්න හොඳම අවස්ථාවක්. ඉතින් ඒකයි මම මේ ඇත්ත කරුණුත් එක්ක යන්නේ. මේ තියෙන එවැනි දෙයක්. දැනුවත් භාවය කොච්චර වැදගත්ද කියලා. තාත්තා කෙනෙක් දකින්න මේ දකුණු පැත්තේ නෙමෙයි වම් පැත්තේ තියෙන්නේ. ළමා නළු නිලියන් බදව ගන්න ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දකින්න තාත්තා කෙනෙක්. දුවෙක් ඉන්න. මේක ක්ලික් කරලා දැන් දුවව රෙජිස්ටර් කරන්න. තාත්තා මේකට මැසේජ් එකක් දැම්මට පස්සේ එන ලැබුණු මැසේජ් එක තමයි දකුණු පැත්තේ තියෙන්නේ. දුවව පැහැරගෙන යන වීඩියෝ එකක් කරලා අපිට එවන්න. කිසිම මේ නිර්වාත්මකුත් දේවල් නැහැ. මේ තාත්තා එක යවනවා. යවලා කියන ඔන්න දැන් ටික ලවෙන් එනවා. දුව පළවෙනි වටෙන් තෝරාගත්තා දැන්. දෙවෙනි වටේට තියෙන්නේ මුහුණේ ඉරියව් පෙන්වන එකක්. ඒකේ දුව දූෂණීය වෙන අවස්ථාවක මුහුණේ ඉරියව් කොහොමද පෙන්වන්නේ කියලා එවන්න කියලා. ඉතින් මේ තාත්තා ඒකත් යවනවා. යවල හැබැයි පැය දෙකක් යද්දි තේරුණා. හැබැයි ඒ වෙද්දි පරක්කු වැඩි. ඇයි? අන්තර්ජාලයට දෙයක් දැම්මට පස්සේ ඊළඟ මොහොතේ වාට හිතෙනවා නම් මේක හරි නෑ කියලා. ඒක ගන්න පරක්කු වැඩි.
හොඳම උදාහරණය මේ මෑතකදී යන පාසලක යන සිදුවීම. ඒක එළියට දැම්මේ පාසලේම සිසුවෙක් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා ඒ ළමයා හිතන්නේ නැද්ද කවදාවත් පාසලට මේකෙන් මෙච්චර දෙයක් වෙයිද කියලා. එහෙම දන්නවනම් යා ඒක කරන්නේවත් නැහැ. හැබැයි දාලා ඉවර වුණාට පස්සේ අන්තර්ජාලය කියන එක නවත්තන්න අමාරුයි. ඒක තමයි දැනුවත්භාවය වැදගත් වෙන්නේ. ඔයගොල්ලෝ දන්න දෙයක් මම පැහැදිලි කරන්නම්. වෛරස් කියන ඒවා අහලා ඇති. නේ? පෙන් එකක් දීලා ඔයගොල්ලෝට ලැප්ටොප් එකකට ගහ ගන්නවා. ෆිල්ම් එකක් දාගන්න. ඔන්න වෛරස් එකක් ඇවිල්ලා කියනවා. හැබැයි මේක අද වෙනකල් ඔයගොල්ලෝ හිතාගන්න මේක වෛරස් එකකින්ම නෙමෙයි වෙන්නේ. මේක කරන්නේ මේ වර්ම් කියන කෙනා. ඌගේ කාණ්ඩ ගණනාවක් තියෙනවා. මැද ඉන්න කෙනා ටිකක් විශේෂ කෙනෙක්. ට්‍රෝජන්. ඔයගොල්ලෝ අහලා ඇති ට්‍රෝජන් යුද්ධේ කතාවනේ. දෙපිරිසක් අතර යුද්ධයක් තිබ්බා. ට්‍රෝයි කියන කට්ටියට තිබ්බා මේ විශාල බලකොටුවක්. බලකොටුවට ආරක්ෂිත දියාගල් තියෙනවා. ලොකු බැමි තියෙනවා. ඇතුල් වෙන්නම හැකියාවක් නැහැ. ග්‍රීක කට්ටිය පොඩි උපක්‍රමයක් කරා. විශාල ලී අශ්වයෙක් හැදුවා. ඒ අශ්වයාගේ ඇතුළට ගිහිල්ලා සොල්දාදුව 50ක් 100ක් විතර හැංගුණා. හැංගිලා 4-5 දෙනෙක් මේක තල්ලු කරගෙන ඇවිල්ලා බලකොටු ඉස්සරහට තියලා ගියා. ට්‍රෝයි කට්ටිය හිතුවේ අපිට ලැබුණු තෑග්ගක් මේක කියලා. ආරක්ෂිත විධිවිධාන ඔක්කොම අයින් කළා. අර ලී අශ්වව ඇතුළට ගත්තා. දැන් රෑ ජය සමරනකොට අර ලී අශ්වයාගේ ඇතුළේ හිටපු සොල්දාදුව ඇවිල්ලා මුළු බලකොටුවම අත්පත් කරගත්තා. ට්‍රෝජන් අශ්වයාගේ කතාව. අපි සයිබවකාශයේ අන්තර්ජාලයේ සැරිසරද්දී ට්‍රෝජන් අශ්වයෝ ඉන්නවා. මෙතන මේ මම පොඩි කතාවක් කියන්නම් අපිට ආපු. දැන් ටිකක් කල් ඒක කාන්තාවක් ආව අපිට පැමිණිල්ලක් කරන්න. එයා නිර්වතින් නාන දර්ශනයක් අන්තර්ජාලයේ යනවා කියලා. අපි අහන පළවෙනි ප්‍රශ්නේ තමයි මොන මෙවැනි සිදුවීම් අපිට 10ක් 15ක් මාසෙකට එනවා. අපි අහන පළවෙනි ප්‍රශ්නේ තමයි ඔයා මේක ෂෙයා කරාද කාට හරි. එතුමිය කිව්වා නෑ එහෙම ෂෙයා කරේ නෑ. හැබැයි මම නාන දර්ශනයක් තියෙනවා. තව ටිකක් ප්‍රශ්න කරගෙන යද්දී අපිට තේරුණේ. උකට මතක ඇති කරන්ට් විදුලි කප්පාදුවක් ගියපු කාලයක් තිබ්බනේ. අර ටයිම් ටේබල් එකට ලයිට් කැපපු කාලෙක එතුමිය එලි ගෙදර ගිහිල්ලා රෑ 7ට විතර නාන්න යනකොට දැන් ලයිට් නෑ. එතුමිය එයාගේ ෆෝන් එකේ තිබ්බ ටෝච් ඇප් එකක් දාගෙන තමයි නාලා තියෙන්නේ. ටෝච් ලයිට්, ෆ්ලෑෂ් ලයිට් දැන් ගිහිල්ලා බලන්න සර්ච් කරලා ඕන තරම් ඇප්ස් තියෙනවා. ඇප් එකෙන් වෙන්නේ ලයිට් එළිය නිකන් ෆ්ලෑෂ් ලයිට් එක දිගටම ඔන් කරගෙන ඉන්න එක විතරයි. හැබැයි මේ අවස්ථාවේදී ඒකද වෙලා තියෙන්නේ. ඊට එහා ගිහිල්ලා වීඩියෝ එකක් දර්ශනය වෙලා ඒක වෙනම පාර්ශවයකටත් යවිලා තියෙනවා. දැන් මේ පාර්ශවය මෙයාට තර්ජනය කරනවා තව වීඩියෝ එවන්න නැත්නම් මම මේ ටික ඔයාගේ අම්මට තාත්තට වැඩ කරන කට්ටියට යවනවා. ඒව දන්නේ කොහොමද එයා? නම්බර දන්නවද? නෑ. අර ඇප් එකෙන් කන්ටැක්ට් ලිස්ට් එකක් අරගෙන තියෙනවා. ඒතර ඇප් එක මොකද්ද? ට්‍රෝජන් ඇප් එකක්. ඔයා තමයි දොරටු ටික ඔක්කොම අයින් කරලා අර ට්‍රෝජන් ආශාව ගත්තා වගේ මේ ෆෝන් එකට දාගන්න. අපි බලනවද පර්මිෂන් දෙන්නේ මොනවද කියලා අපි. මෙතන පික් මී ඔය අපි Uber කියන්න පුළුවන්, Hello Go කියන්න පුළුවන් විවිධ තියෙනවනේ. ඇප් එකක් ගමු සරල ඕන ඇප් එකක්. දැන් එවැනි ඇප් එකක ප්‍රධානම දේ මොකද්ද? අවසරයන් ඉල්ලන. ලොකේෂන් එක. නිවැරදිද? දැන් අද මේ වැඩසටහන ඉවරලා ලොකේෂන් එක අයින් කරන්න එපා ඒකේ. ඒකට අවශ්‍යයි. හැබැයි හිතන්නකෝ ඔයා ස්කෑනර් එකක් දාගන්නවා, කැම් ස්කෑන් හරි මොන හරි එකක්. ඒක ඉල්ලනවා නම් ඔයාගේ කන්ටැක්ට් ලයිස්ට් වලට අවසරයන්. ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද Taman දාන හැම ඇප් එකකම අවසරයන් ගැන අවධානයෙන් ඉන්න. ඊට පස්සේ තියෙනවා මේ රැන්සම්වෙයා. අපිට ආවා පුද්ගලයෙක් සියදිවි නසා ගන්න ගිහිල්ලා රැන්සම්වෙයා එකක් හින්දා. රැන්සම්වෙයා එක වෙන්නේ වෛරස් එකට වඩා භයානක කෙනෙක්. අද තියෙන ලෝකේ භයානකම තර්ජනය. මෙයා කරන්නේ කිසිම සද්දයක් දාන්න නැතුව ඔයාගේ තියෙන තනිකර තියෙන තොරතුරු ටික කේතනය කරනවා. අපි කියන එන්ක්‍රිප්ට් කරනවා. ඒක ඉවරුණාට පස්සේ මෙයා කප්පන් ගැනීමේ නිවේදනයක් පෙන්නනවා. පැය 12ක් ඇතුළත අපිට මුදල් දෙන්න නැත්නම් data ටික නැහැ, තොරතුරු නැහැ. ඕගොල්ලෝට එහෙම වටිනා තොරතුරු තියෙනවද? රාජ්‍යයක් වශයෙන් නම් අපිට හිතා ගන්න පුළුවන්. මං කිව්වේ අර සියදිවි නසා ගන්න ආපු පුද්ගලයා ඇත්තම කිව්වොත් වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක්. එයාගේ ලැප්ටොප් එකට මේකක් ඇවිල්ලා සම්පූර්ණ ෆොටෝස් ටික නැති වෙලා. නිකම් ෆොටෝස් දෙමේ තියෙන මොනවද තියෙන්නේ මේ? වෙඩින් කපල්ස්, වෙඩින් ෆොටෝස්. දැන් ඔය ටික ආයෙ කොහොමද දෙන්නේ? ඒව දරා ගන්න බැරුව, මේ පුද්ගලෙමුත් ඉල්ලනවා. ඒව දරා ගන්න බැරුව තමයි යා ජීවිතේ නැති කරගන්නේ. මේ දැකලවත් ඇහැටවත් පේන්නේ නැති දෙයක්. තර්ජනය. මේ පණිවිඩය එන්නේ නැතිනම් බොහෝ දෙනෙක්ට ඔබට පේන නැති වෙබ්සයිට් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය. හැබැයි එකක් ව්‍යාජ එකක්. මේකට කියනවා ෆිෂින් එකක් කියලා. ෆිෂින් කියන්නේ අපි මාළු බාන්න පාවිච්චි කරනවා නෙමෙයි. ඇමක් ඒ වගේ තමයි ඇමට අහුවෙන්නේ හැබැයි ඔයා. ඇමක් නිකම් මෙන්නේ නැහැ. මේක ඉන්නේ ඔයගොල්ලෝ SMS එකක් විදියට එනවා. ඔයගොල්ලෝ ලැබෙන තිබ්බ පාර්සලයක් ඔන්න රිටර්න් වෙලා පෝස්ට් ඔෆිස් එකට. ලින්ක් එක ක්ලික් කරලා ගිහිල්ලා පාර්සලේ ගන්න. හැබැයි හරි ඇඩ්‍රස් එක දාන්න ඕනේ මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා සහ රුපියල් 99ක තැපැල් ගාස්තුවක් ගෙවන්න තියෙනවා. ආයෙ මේක ගෙන්න ගන්න. ගෙවන්න තියෙන්නේ කොහොමද? ක්‍රෙඩිට් කාඩ් අංකය දාලා. මේ අවස්ථාවේදී සම්පූර්ණ මුදලම කැපෙන්න පුළුවන් ඔයගොල්ලේ ක්‍රෙඩිට් කාඩ් එකේ තියෙන. ඉතින් මේකට කියනවා ෆිෂින් කියලා. ඔයගොල්ලෝ පේනවා ඇති මේකේ මේ පොඩි වෙනසක් තියෙනවා මේ URL එකේ. SL post එකේ බිඳුවක් දැක්කද? ඕව අකුර වෙනකොට. ඉතින් ওই විදිහේ සුළු වෙනස්කම් වලින් තමයි එන්නේ. ඔකට කියනවා අපි ෆිෂින් එකක් කියලා. මේක එන්න පුළුවන් ඕගොල්ලෝගේ ඡායාරූපය දාලා බොද කරලා එවන්න පුළුවන් මෙන්න ඔයාගේ අසභ්‍ය ඡායාරූප වගේක් මෙතන ගිහිල්ලා තියෙනවා කියලා ලින්ක් එකත් එක්ක. ඔයා ලින්ක් එක ක්ලික් කරනවා ලින්ක් එක ක්ලික් කරපුවාම යන්නේ Facebook site එකට ඔයා username password ගහනවා login වෙනවා මොකුත් වෙන්නේ නැහැ. ඇයි මොකුත් වෙන්නේ නැත්තේ? Facebook ද මේ?
නෑනේ. උඩ තියෙන්නේ facebook.com li.com. ඔය වගේ වෙලාවට ඕවා බලන්න හිතෙනවද ඔයගොල්ලන්ට? කලබලෙත් එක්ක. නෑ. යූසර් නෙම් පාස්වර්ඩ් එක දුන්න හැටිය. ඕක කැප්චර් කරනවා. ඉතින් ඔකට කියන්නේ තතු බෑම නැත්නම් ෆිෂින් එකක් කියලා. මේ කවුද? දන්න පුද්ගලෙක් මම හිතන්නේ. කවුද මේ? මාර්ක් සකර්බර්ග්. මොහු තමයි Facebook නිර්මාතෘ. Facebook හදලා නිකන් හිටියේ නෑ මෙයා. අවුරුදු 23 දී මෙයා Facebook හින්දා ලෝකයේ ලාභාලතම බිලියනපතිය වෙනවා. මිලියන නෙමෙයි බිලියනපතිය. අවුරුදු 23 දී. ටිකක් කල්ලා ඊට පස්සේ Instagram එක ගන්නවා සල්ලි දීලා. තව ටිකක් කල්ලාදී මැසේජින් ඇප් එකක් දැක්කා. ඒකත් සල්ලි දීලා ගත්තා. මොකද්ද? WhatsApp එක. හදලා Meta කියලා එකක් හැදුවා. ඉතින් අපි මෙයාලා පොලට ගිහිල්ලා අලගෝව ගන්න වගේ මෙයයි මේ මෙච්චර සල්ලි දීලා ගන්න. SMS සල්ලි දීලාද ගන්න? WhatsApp විකුණපු දෙන්න දැන් වෙනම දූපත් දෙකක් අරගෙන ජීවත් වෙන්නේ. හිතා ගන්න කොච්චර මුදලක් දීලාද ගන්න කියලා. ඇයි මෙච්චර මුදල් දීලා ගන්නේ? ඩේටා වල. එයා ඇත්තමකුත් අපි යාගේ පාරිභෝගිකයෝ කස්ටමර්. දැන් මේ අපි හැමදේම මේව පාවිච්චි කරන්නේ නිකන්නේ. හැබැයි තොරතුරු හැම එකම මේගොල්ලෝගේ අතේ තියෙන්නේ. ඔයගොල්ලෝ ගිහලා Google එකේ ගැහුවොත් රතු පාට කැප් එකක් එහෙම නැත්නම් සපත්තුවක් හරි. ඔයාලට පේනවා Facebook එකේ ඒ විස්තරම. ඔය අද බණ අහන්නකෝ බණමයි එන්නේ ඊට පස්සේ. ඇයි යා WhatsApp ගත්තේ? අද මෙතෙන්ට එන්න සමහර කට්ටිය ලොකේෂන් ෂෙයා කරානේ. ඔයා යාළුවෙක්ට ලොකේෂන් එක යවුවා නම් මේ දහම්මසපුවේ. යාළුවට පෙන්වන්නෙම සමහරට ඒ සම්බන්ධ දේවල්. ඔයා ඇදුම් කඩයක් යවුවොත් සමහරට පෙන්වන්නෙම ඇදුම් කඩවල්. එච්චරකට ප්‍රබලයි අපි මේ කතා කරන තොරතුරු කියන එක. අපි දැනටමත් මේ තොරතුරු දීලා තියෙනවා. ඉතින් මෙච්චර මේ පුද්ගලයා අපි කියන්නේ සාමාන්‍යයෙන් මුද්‍රකාංග ඉංජිනේරු ශිල්පී අති දක්ෂයි. මේ ෆොටෝ එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ ෆොටෝ එක එයාගේ වැඩ කරන තැන පළ කරපු ෆොටෝ එකක්. උකට පේනවා ඇති මේ ඊතල කීපයකින් එයාගේ ලැප්ටොප් එක පෙන්නලා තියෙනවා. යම් කිසි තැන් දෙකක්. මොකක්ද එයා කරලා තියෙන්නේ? එක තැනක් වෙබ් කැමරාව අනිත් තැන මයික්‍රොෆෝන් එක. මෙච්චර තාක්ෂණය ගැන දන්න මාර්ක් සකර්බර්ග් සෙලෝ ටේප් කැලි දෙකක් දාලා වහලා තියෙන්නේ වෙබ් කැමරාව. ඇයි? එයාටවත් අන්තර්ජාලයට සම්බන්ධ වෙන උපාංග ගැන විශ්වාසයක් නැහැ. ඉතින් අපි ගැන කවර කතාවක්ද? ඒකින්ද මේක වහන්න කියන්නේ සාමාන්‍ය අපි කියනවා රැට් කෙනෙක් කියලා. රිමෝට් ඇඩ්මිනිස්ට්‍රේෂන් ට්‍රෝජන් නැත්නම් ටූල්. අන්තර්ජාලය හරහා නොදැනුවත් ඕන නම් ඕක ඔන් කරන්න පුළුවන්. ඉතින් එවැනි රිස්ක් එකක්. එමේ අවදානමක් ඇයි අපි ගන්නෙ? ඒකින්ද දැන් අලුතෙන් එනේ වගේ නම් කෙලින් මෙහෙම වහන්න හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝගේ ෆෝන් එකේ වුණත් දැන් මේ පහසුකම ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලෝ දන්නේ නැති උනාට සමහර කට්ටිය. ඕගොල්ලෝ නොදැනුවත්ම ෆෝන් එක ලොක් කරලාම ඉදිද්දි කැමරාව ඔන් කරලා බලන්න ඕගොල්ලෝට පෙනේ දකුණු පැත්තේ කෙළවරින් පොඩි කොළ පාට ලයිට් එකක් පත් වෙනවා. සමහර කට්ටිය අද දකිපු කට්ටියත් ඇති ඕක. කැමරාව ඔන් කරපුවාම. හරි? ඉතින් එවැනි ක්‍රම පාවිච්චි කරලා තියෙන්නේ විශේෂයෙන්ම මෙන්න මේ කාරණේ හින්දා. ඊට පස්සේ එනවා විෂින් ඇන්ඩ් ස්මිෂින්. ඔයගොල්ලෝ බලයි මොනවද මේ කියන්නේ කියලා. ෆිෂින් ගන්නවා. විෂින් කියන්නේ වොයිස් එකෙන් කටහඬින් කෙනෙක්ව හැක් කරන්න පුළුවන්. ගිණුමක් ගන්න. එහෙම පුළුවන්ද? කාට හරි එනවා කෝල් එකක්. කෑෂ් බොනන්සා එහෙම නැත්නම් මෙගා වාසනා හරි. ජයග්‍රහණය කරලා තියෙනවා මිලියන 6යි. අපි කේතයක් වෙනවා නම්බරේට මේක ඇදිලා තියෙන නම්බරේ ඔයා ගාවද තියෙන්නේ කියලා බලන්න. ඉලක්ක 6ක් තියෙන්නේ ඔයාට වෙරිෆයි කරන්න ඒක එවන්න කියලා. ඉතින් ඒක එවනවා. ඒක ඉල්ලපුවාම ඉතින් ඒක දුන්නාට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් පුළුවන් පහසුකමක් තියෙනවා. අන්තර්ජාලය හරහා වුණනම් ඒ කේතේ දුන්නොත් ඔයාගේ අතේ තියෙන SIM එක මගේ ළඟට eSIM එකක් විදිහට ගන්න පුළුවන්. එහෙම කරගත්තොත් ඔයාට පැයකින් විතර ඔයාගේ SIM එක ඩිස්කනෙක්ට් වෙනවා. ඊට පස්සේ සියලුම මැසේජස් කෝල්ස් ඔක්කොම එන්නේ මට. දැන් මේ කාරණේ මම ගිය පාර මාළඹේ අසපුවේදී කියලා. ඉවර වෙන්න හම්බුන්නේ නැහැ. ළමයෙක් දුවගෙන ඇවිල්ලා කිව්වා එයාගේ අක්කට මේ දේ වුණා කියලා. ලක්ෂ 14ක මුදලක්. වාහනයක් ගන්න හිටපු මුදල. සම්පූර්ණයෙන්ම නැති වුණා. විෂින් වොයිස් එකෙන්. සහ ස්මිෂින් කියන්නේ මැසේජස් ලෙස. පොසොන් මහා ඩේටා දන්සැල. කමක් නැහැ නේ ඉතින් ඩේටා ටිකක් නේද දන්සැලකින් දෙන්නේ. පොඩි ටිකක් කාරණා ටිකක් දාන්නේ උපැන්න සහතිකේ ඕනනම් දායි උපන් දිනේ දායි. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 50000ක ප්‍රධානයක් තරුණයන්ට. මර්සිඩීස් බෙන්ස් එකේ 100 වෙනි සංවත්සරය. විවිධ ස්වරූපයෙන් විවිධ කාලවල එනවා. දැන් ඊයේ පෙරේදා මේ නිදහස් දිනේ සැමරුම වෙනුවෙන් එංගලන්තයෙන් ප්‍රධානයක් කියලා. ඒත් කමක් නැහැ නේද එංගලන්තයෙන්. මේ හැම එකකින්ම අපි දෙන්නේ ඩේටා. දැන් මේ දාලා තියෙන නිදසුන් වලක් තියෙන මටම ලැබුච්ච දේවල්. නිවසේ සිට රැකියාවක්. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව මේවා කරගෙන. විදේශ රැකියාව. ඔය තියෙන එහා පැත්තේ තියෙන විදේශ රැකියාව කියන එකෙන් ටික් කරොත් යන්නේ වෙබ්සයිට් එකකට. ඒකේ ඔයාගේ උපැන්න සහතිකය, ජාතික හැදරුම් පතේ ෆොටෝ එකයි, પાස්පෝර්ට් එකයි ෆොටෝ එකයි දාන්න තියෙන්නේ. සල්ලි මොකුත් ගෙවන්න නැහැ. ප්‍රශ්නයක් නැද්ද? මොකද වෙන්නේ? ජාතික හැදරුම් පත දැම්මොත් මොකද වෙන්නේ? මට පුළුවන් ඕනනම් ඔයාගේ නමින් SIM එකක් හරි ගන්න. රෙජිස්ටර් කරලා. SIM එක ගත්තට ප්‍රශ්නයක් නැහැ. එයානේ බිල ගෙවන්නේ. මොකද ප්‍රශ්නේ? ඔවා පාවිච්චි කරන්නේ මොනවටද? මද්‍රව්‍ය ජාවාරම්, පුද්ගල ඝාතන. දැන් නිකන් ක්ලබ් බසන්ත ඝාතනේ අර බර්නර් කෝල් එකට එන්නේ ඔයාගේ නම්බරේ ඔයාගේ නම්බරට රෙජිස්ටර් කරපු SIM එකෙන් එන කෝල් එක එන්නේ. ඔයා නිදාගෙන ඉන්නවා ජීප් දෙකක් ඇවිල්ලා නතර කරනවා ක්ලබ් බසන්ත ඝාතෙන් ප්‍රධාන සැකකරුවා ඔයා. කුදලාගෙන එනවා ඔයා දැකලාත් නෑ ක්ලබ් බසන්ත. අපි බල්ලා දිනවද අපේ නම්බරේ තියෙන SIM මොනවද කියලා? නෑනේ.
සමහරට Facebook එක හදන්නේ නැත්තේ අවුරුදු 10කට කලින්. කපල් සිම් එකක් තියෙන. දැන් කපල් එකේ මම මෙහෙම මම වුණා ඉන්නේ. හොයා ගන්නත් නැහැ. හැබැයි Facebook එකේ සිම් එක තියෙන දැන් වෙන කෙනෙක් අතේ. අපි අදම බලන්න ඕනේ තමන්ගේ නමට තියෙන සිම්ස් මොනවද කියලා. හරි. සාමාන්‍ය කෙටි ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් දුරකථන සමාගම් 3යි තියෙන්නේ අපේ. ওই 3ට කතා කරපුවාම ගොඩක් වෙලාවට ඒ තොරතුරු ගන්න පුළුවන්. ඒකින්ද අදම වෙරිෆයි කරගන්න. ඊට පස්සේ මේ අන්තර්ජාල වංචා. අපි අන්තර්ජාලයේ සැරිසරද්දි විවිධ වංචා එනවා. මම එකින් එක කියන්නේ ආදර වංචා කියන්න පුළුවන්. පාසල් වංචාව. එයාපෝට් එකට පාසලයක් ඇවිල්ලා තිනවා ලංකාවේ වෙච්ච සිදුවීමක්. ලංකාවේ බණ්ඩාර කියන නම තියෙන කෙනෙක්ට ඇවිල්ලා තියෙන්නේ මේක. ෆොටෝ එකක් එක්ක තායිලන්තයෙන් ඇවිල්ලා තින්නේ. තායිලන්තයේ රජතුමාගේ අවසන් කැමැත්ත තියෙනවලු. ලංකාවේ බණ්ඩාර කියන නම තියෙන කෙනෙක්ට මේ උරුමය ලැබෙන්න ඕනේ කියලා. ලංකාවේ ගෙනිච්ච උරුමයක්. බණ්ඩාරට ලැබෙනවා. 5000ක් හැබැයි ගෙවන්න ඕනේ ඇමරිකන් ඩොලර්. ක්ලියර් කරන්න කස්ටම් එකෙන්. ගෙවනවා. ඊළඟ ස්ටෙප් එක ටැක්ස් එකට වදිනවා. මොකද රජාගේ ඔටුන්නයි ඔක්කොම තියෙනවලු ඒකේ. තව 5000ක් ගෙවනවා. මේ 5000 දෙන්නේ නිකන් නෙමෙයි ඈ. තමන්ගේ බයික් එක එකම බයික් එක විකුණලා දෙන්නේ. ඉඩම් විකුණපු කට්ටිය එනවා. ඒකද වංචා ගැන කතා කරන්න ගියොත් අද දවසේ උනත් කතා කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් පරිස්සම් වෙන්න විශේෂයෙන්ම තරුණයන් නිවසේ සිට රැකියා කියලා ඉන්නවා. දැන් පෙරේද ආව කේස් එකක්. CID එකෙන් ආවේ. ළමයා දන්නෙත් නැහැ ලොකු සයිබර් අපරාධයක මැද කෑල්ලක ඉඳලා තින්නේ. එයාට තියෙන මුදල් වැටෙන account එකකට වැටුණාට පස්සේ වෙන එකකට දාන්න. බලද්දි ලොකු අපරාධ මේක. අපි කියන්නේ money laundering එක එයා මේක අවුරුද්දකට කොට දැන් හිරේ ඉන්න වෙනවා තියෙනවා. ඒ ගාන ගෙවන්නවත් බෑ යාට. පොලිසියට කරන්න දෙයක්වත් නැහැ. මේ ළමයා දන්නෙත් නැහැ. ඉතින් ඒකින්ද පරිස්සම් වෙන්න එවැනි දේවල් වලින්. ඊට පස්සේ මේ අපි මේ ඩම්ස්ටර් ඩයිවිං. ඕගොල්ලෝ ඉවතලන කුණු තොරතුරු තියෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න එළියට දාන කුණු එකේ උනත්. පාසල් විදියට ඔන්ලයින් ගෙන්න ගන්නවා. නම ලිපිනේ දුරකථන අංකය තියෙනවා. පරිස්සම් වෙන්න එළියට දාද්දි. සහ ෂෝල්ඩර් සර්ෆින්. ඕගොල්ලෝ බස් එකේ යද්දි නේ ෆෝන් එක ඔබ යන්නේ අර කිව්වා වගේ මුළු ජීවිතම දැන් මේක වෙලා තියෙන්නේ. සහ පින් එක ගහන තැන්වල විශේෂයෙන්ම ATM වල පරිස්සම් වෙන්න කවුරු හරි කෙනෙක් උරහිසෙන් ඔයාගේ පින් අංකේ බලාගෙන ඉන්න පුළුවන්. මේ කඩුවෙලම එහෙම සිදුවීමක් වුණා. right? ඒකින්ද පරිස්සම් වෙන්න ඒ වගේ තැන්වලද ඔයගොල්ලෝ යද්දි. ඊට පස්සේ එනවා passwords. මුරපද. ඕගොල්ලෝගේ අන්තර්ජාලයේ සැරිසරද්දී එන හැම ගිණුමකම ප්‍රධාන ආරක්ෂකයා password. දැන් මෙතන හිතින් හිතා ගන්න ඔයාගේ password එකේ තියෙන ඉලක්කම් විතරක් න ะ. මේ වගුව පේනවත් දන්නේ නැහැ සමහර කට්ටියට පිටිපස්සේ ඉන්නේ. ඒකෙන් තියෙනවා මේ ඉලක්කම් විතරක් නම් තියෙන ඉලක්කම් 12ක් තියෙනවා කියමුකෝ. ඉලක්කම් විතරයි. තප්පරය යන්නේ ඔක හොයාගන්න. ක්‍රැක් කරන්න. ඔය ක්‍රැකින් ටූල්ස් තියෙනවා අපි පාවිච්චි කරනවා. ශක්තිමත් password එකක් කියලා කියන්නේ කොහොමද? ඉංග්‍රීසි කැපිටල්, සිම්පල්, විශේෂිත ලකුණු මේ සියල්ලත් එක්කම තිබ්බට වැඩක් නැහැ. දැන් නිර්දේශ කරන්නේ අඳුම තරමින් මේකේ දිග 12ක්වත් වෙන්න ඕනේ. ඔය ඔක්කොම දාගත්තොත් මේ වගුවට ගියොත් ඔකට පෙන්නේ දිග 12යි අර සියලුම කාණ්ඩ සම්පූර්ණ වුණාම ඔයාගේ password එක හොයාගන්න අවුරුදු 226ක් යනවා. ඒතර ඔයත් මැරිලා හැකරුත් මැරිලා කමන්නේ බලාගත්තු දෙයක් බලාගත්තු. දැන් ඊළඟ මේ අවුරුද්දේ කොට ගියේ නැත්තම්. හැබැයි අපි මොකද්ද දාන්නේ password වලට? password වලට ABC 123 123 බම්බල්බී password එකට password මයි. එහෙම නැත්නම් ජාතික හැදුනුම්පත් අංකය, දුරකථන අංකය, mobile number එක. දැන් ගිය සතිය අපිට කේස් එකක් ආවා. Facebook account එක hack කළා. කියලා ළමයි. අපි අහන ඔයා password එක දුන්නද කාට හරි? link එකක් click කරලා නැහැ කිසිම link කරෙත් නැහැ. යාළුවලා ඉන්න කෙනාට දුන්නද කියලා අපිට අදරවල කිව්වා මට එහෙම යාළු වෙන්න කෙනෙකුත් නැහැ. අන්තිම බැරිම තැන අපි අහුවා දැන් කොහොමද hack වුනේ කියලා. password එක මොකක්ද කියලා අහුවා. password එක සුදු චූටි. එතකොට මාක් සකර්බර්ග්ටත් හිතා ගන්න බෑ අපේ hack වෙන විදිහට. ඇයි? අපේ කට්ටියගේ passwords. නියම වැඩේ කියන්නේ වරහන් ඇතුලේ මේ නමක් තියෙනවා. නමට ඉස්සරහින්. ගෙදරට ආදරයට කියන නම. ඒ කියන්නේ කවදාවත් password එකට ඔය වගේ දේවල් සරල දේවල් පාවිච්චි කරන්න එපා. හරි? ඉතින් ෂෙයා කරන්න එපා. අපි නිකන් සමහර වෙලාවට ෂෙයා කරනවා වෙන කෙනෙක්ට දෙනවා password එක. ඉතින් එවැනි දේවල් කරන්න එපා. මේ සම්පූර්ණ අන්තර්ජාල ගිණුමම තියෙන්නේ ওই password එක මත. right? ඊට පස්සේ එනවා වැදගත් තැනක්. ඔයගොල්ලෝගේ ජීවිතේම තියෙන්නේ අද මොකේද? ඔයගොල්ලෝගේ අතේ තියෙන ජංගම දුරකථනේ. දාපු chat ටික, එතකොට photos, හංගලා තියෙන photos, hidden folders, පරණ එක්කනාගේ photos, ආකයිව් කරපු photos සහ බැංකුවත් ඔයාගේ උඩ තියාගෙන තමයි යන්නේ දැන් ඈ. ඉස්සර පිප්පකට ගියහොත් අතේ තියෙන සල්ලි ටික විතරයි. දැන් බැංකුව මොකේ. ඒකින්ද ෆෝන් එක ආරක්ෂා කරගන්න. හොඳම උදාහරණේ මෑතකදී වෙච්ච ඉස්කෝලේ සිදුවීම. ඔයා දෙන්නේ සුළු වෙලාවකට ඔයාගේ විශ්වාසම කෙනාට උනත් හිතා ගන්න බෑ ෆෝන් එකේ තියෙන දේවල් හින්දා. ඒකින්ද විශේෂයෙන්ම ෆෝන් හදන්න දෙද්දි රිපෙයාර් කරන්න දෙද්දි පරිස්සම් වෙන්න මුළු ජීවිතේම ඕකේ තියෙන්නේ. එහෙම සිදුවීමක් තියෙනවා දෙන්නේ යම් කිසි ලිංගික හැසිරෙන එකක් ෆෝන් එකේ තිබ්බා. හදන්න දුන්නා. හදන්න බෑ කියලා ඕක ෆෝන් එක දීලා. අවුරුදු 10කට පස්සේ ඒ කඩෙන් ඒක රිකවර් කරගත්තා. අවුරුදු 10කට පස්සේ තමයි ඔන්න වීඩියෝ එක එළියට ආවේ. එතකොට මේ දෙන්නම බැඳලා ඇත්තම කිව්වොත් අවුරුදු 10කට පස්සේ ළමයි ශිෂ්‍යත්ව යන වයසේදී තමයි ඔන්න එන්නේ. වෙනම දෙන්නෙක් බැඳලා ඉන්නකොට තමයි ඔන්න වීඩියෝ එක එන්නේ. දැන් මේ සිදුවීමත් එහෙමයි. රයිට්? ඒකින්ද තමන් ෆෝන් එක දෙනකොට පරිස්සම් වෙන්න. යාළුවෙක්ට දුන්නත්, නෑදෑයෙක්ට දුන්නා. සමහරට අම්මලාට දෙනවා, අම්මලා පුතාලාට දෙනවා. නිකන් ෆොටෝ ටික ඩිලීට් කරලා දෙන්නේ. රයිට්? ඒත් එක්කම සමහර වෙලාවට අපි
ෆෝන් එක දෙනකොට ෆොටෝ ටික මකලා නිකන් දෙනවා. ඇප් ටිකක් ඩිලීට් කරලා. එහෙම දීලා වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම අපි කියන්නේ ෆැක්ටරි රීසෙට් එක. ෆුල් ඩේටා රීසෙට් එක කළාම දෙන්න. නෑ දැයක්ට දුන්නා. ඒත් ওই ෆෝන් එකේ තමයි මුළු ජීවිතේම තියෙන්නේ. ඊළඟට එනවා වැදගත් දෙයක් ඕගොල්ලෝට විශේෂයෙන්ම අදාළ ඔන්ලයින් ගේමින්. ඔන්ලයින් හරහා ගේමින්. හිතන ඇති මෙතන බහුතර පිරිසක් මේකේ ඉන්නේ. ටිකක් අවුරුදු 5ක් පිටිපස්සට බැලුවොත් ඇත්තටම කිව්වොත් අපි ගේම් එක ප්ලේ කරන්නේ සෙල්ලම් කරන්නේම පරිගණකයක් එක්ක විතරයි. හැබැයි දැන් සජීවී පුද්ගලයෙක්. ලෝකේ කොහේ හරි ඉන්න පුද්ගලයෙක්. මේ පුද්ගලයා හින්දා සමහර වෙලාවට පැය 4-5ක් ළමයි ගේම් එක ගහලා ඉන්නවා. මේ පුද්ගලයාත් එක්ක සම්බන්ධයක් ගොඩනගා ගන්නවා. දෙමාපියන්ට කියන්නේ නැති ප්‍රශ්න මෙයත් එක්ක කියන්න පුළුවන්. සහ මේ ගේම් වල ඉස්සර නම් CD තැටි වල නම් මේක දැකලා ඇති පිටිපස්සේ. මොන වයස් කාණ්ඩයේද සුදුසුද කියලා රේටින් එකක් තියෙනවා. දැන් ඒ රේටින් එකම තියෙනවා. ඔයාලා ගිහිල්ලා බලන්න පුළුවන්. සහ ඊට යටින් තියෙනවා. මේකට කියනවා PEGI රේටින් එකක් කියලා. මේ ගේම් එකේ මොනවද තියෙන්නේ කියලා content descriptors. මේ ගේම් එකේ බැලුවොත් ඩ්‍රග්ස් දේවල් තියෙනවා, discrimination, smuggling, ඒ කියන්නේ අපි කියන්නේ මේ gambling දේවල්, සූදුවට සම්බන්ධ දේවල්, අසභ්‍ය වචන, ලිංගික දර්ශන, වැනි දේවල්. ඉතින් සමහරට දෙමව්පියෝ හිතන නැති ළමයා ගෙදර ආසින් ඉන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ, එළියට යන්නේ නැහැ, කුඩු ගහන්නේ නැහැ. හැබැයි ගේම් එක ASCII ඔක්කොම දේවල් ටික තියෙනවා. සහ අපිට මෑසකදී ආවා මාසයකට කලින් තාත්තා කෙනෙක් ආලා 6 වසරේ පුතෙක් එක්ක ආවේ. මේ පුතන්ඩිය තාත්තගේ ක්‍රෙඩිට් කාඩ් එක දාලා ලක්ෂ 4ක දේවල් අරගෙන ගේම් එකේ. ඉන් ගේම් පර්චේස් කියන ඒවා. ඉතින් තාත්තා අහනවා මේ ගත්ත කිසි දෙයක් ගෙදරට ආවේ නැහැ කියලා. ඉන්නේ නැහැ. ඇයි මොනවද අරගෙන තියෙන්නේ? යුද ටැංකි, බොඩි ආමර්, වෙපන්ස් ගේම් එක ASCII තියෙනවා ලක්ෂ 4ක දේවල්. right. තමන්ගේ ධනෙ මේ නැති කරගන්නේ. සමහර කට්ටිය ඇබ්බැහි වෙලා ඉන්නවා මේවට ගේම් වලට. right. ඊට පස්සේ සයිබර් ලිංගික හිංසනයන්. මේ දැන් හරි ලේසි ලිංගික හිංසනයන් කියන ඒවා අන්තර්ජාලයෙන් කරන්නේ. right. හැම දෙයක්ම වීඩියෝ කරනවා. ඊළඟ කිව්වාගේ ස්වාමීන් වහන්සේලාගේ දේවල් වෙන්න පුළුවන්. right. ඒවා පාවිච්චි කරලා ඊට පස්සේ අපහාස කරන ඒවා වෙන්න පුළුවන්. සහ ළමයෙක්ට ඉස්සර කියන්නේ මේ ටොපියක් දුන්නොත් යන්න එපා, මොකක් හරි දුන්නොත් යන්න එපා. හැබැයි දැන් හරි ලේසි ලයිව් ලොකේෂන් තියෙනවා, ලින්ක් එක ගෙන්න ගන්න පුළුවන් ඉන්න තැන නේ, ලොකේෂන් ෂෙයාරින්. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් පරිස්සම් වෙන්න ඕනේ. සහ අපි කතා කරන්නේ ගොඩක් වෙලාවට අන්තර්ජාලය, සමාජ මාධ්‍ය. නේ? සමාජ මාධ්‍යනේ පාවිච්චි කරන්නේ. හොඳ පැත්තකුත් තියෙනවා. අද මේ වැඩසටහනක් යනවා සමාජ මාධ්‍යයක. සහ මෙතන ඉන්න කට්ටිය ඇති සමාජ මාධ්‍යවලින් මේක දැකලා ආපු කට්ටිය. නේ? සමාජ මාධ්‍ය අපි බලන්න අපි දිත් වකුණාටෝ කාලේ එතකොට කොච්චර ප්‍රයෝජන ගත්තද? මම දැක්කා මේ මෑතකදී කිරුළපෙන පැත්තේ කුණු ටැක්ටරේ එළවෙන ඩ්‍රයිවර් WhatsApp group එකක් හදලා ඒ පාරින් ඉන්න කට්ටිය වැට් කරලා group එකක් හදලා කුණු වෙන දවසට දානවා මැසේජ් එකක්. එච්චරකට දිනු වෙලා දැන් අපිනේ. විවිධ groups තියෙනවා. ඕගොල්ලෝ ඇති දහම් කතිකාවත. ඒතකොට මේ ඉන්න ස්වාමී අමිතදීප ස්වාමීන් වහන්සේ, වැලිමල සද්දාසී ස්වාමීන් වහන්සේ. අපි ගන්න මේ රීච් එක සමහරට තරුණයන් අතර යන්න පුළුවන් හොඳම තැන සමාජ මාධ්‍ය. ඕගොල්ලෝ මෙතන ඇති මේ ස්වාමීන් වහන්සේලාගේ බණ පොඩි කෑල්ලක් දැකලා ඒක නිසා ආපු කට්ටිය කිදෙනෙක් ඉන්නවා මෙතන. ඒකින්ද සමාජ මාධ්‍යවල හොඳ පැත්තකුත් තියෙනවා. right. හැබැයි ඕවර් ෂෙයාරින්. වැඩිපුර ෂෙයා කරනවා සමහර කට්ටිය. traveling to නුවරඑළිය යනවා අම්මා තාත්තා බල්ලා පූසා ඔක්කොම කට්ටිය post එකේ tag වෙලා යන්නේ. වැඩිපුර ෂෙයා කරනවා නේ. live ඇවිල්ලා දානවා. දන්නේ නැහැ මොනවද ෂෙයා කරන්න කියන්නේ. right. no here to hide කියන්නේ මේ අපි දන්නේ නැහැ මේ සමහර වෙලාවට අපි දෙයක් දාලා ගත්තොත් අයින් කරාට ඊළඟ වෙලාව හිතනවා මේක සුදුසු නැහැ කියලා. හැබැයි ඒ වෙදි පරක්කු වැඩි. සහ දැන් මුළු අන්තර්ජාලෙම අපි හැම කෙනාම ඔන්ලයින් නේ. බස් එක ගියත් එහෙමයි. නේ. කොහේ හරි තැනකට ගියත් ෆෝන් එක ඔබ ඉන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් පරිස්සම් වෙන්න ඕගොල්ලෝ චෙකින් දානවා සමහර තැන් වලට. ඉතින් සාමාන්‍ය පුද්ගලයෙකුට හොයාගන්න පුළුවන් ඕගොල්ලෝ ඉන්න තැන ඕන. ඉතින් ඒ සම්බන්ධයෙන් පරිස්සම් වෙන්න. ඊට පස්සේ මේ සමහර දේවල් ඇත්ත කාරණා තියෙනවා. ඇත්ත දර්ශන තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම දැන් එකක් මේ උමාරගේ කේස් එක සයිබර් බුලින් ස්වාමීන් වහන්සේත් පැවසුවා. මේ අන්තර්ජාලය හරහා හිංසනයන්. මෙතුමියටත් ඒ වැඩි දෙයක් වුණා. මේ මොකද්ද? දන්නවද මේ කවුද කියලා? කවුද? වයිල් කුක්බුක් නේ. අපේ අම්මා YouTube channel එක තමයි එහා පැත්තේ තියෙන. අපේ අම්මා YouTube channel එක තමයි වැඩිම subscribersලා ගානක් හිටියේ. අපේ අම්මා කියන්නේ මගේ අම්මා නෙමෙයි. අපේ අම්මා YouTube channel එක. හැබැයි වයිල් කුක්බුක් මේක පහු කරා. ඒක දරා ගන්න බැරුව අන්තිමේදී සමහර වෙලාවට මේ දාපු කමෙන්ට් හින්දා ඒ අපේ අම්මා YouTube channel එකේ සමහර වීඩියෝ බලන්න ඒ අවස්ථාවේදී ආ ડિප්‍රෙෂන් තත්යකට ගියා. ඒ දාන කමෙන්ට් එකෙන් සමහර කමෙන්ට් කියවන්නත් බැරි කමෙන්ට් තියෙනවා. ඊට පස්සේ මේ සිදුවීම මතක ඇති. මොකද්ද මේ? සමහර කට්ටිය නම කියනවා මට මෙතන ඉඳන් පේනවා. කලාත්මක සිදුවීමනේ. නොනගතේ කාලේ ගිය අවුරුද්දේ. දැන් මම මේ රහස් දේවල් දන්නවනම් ප්‍රසිද්ධ චරිතවල අපිට කියන්න මට මේ පෝස්ට් එකකට දාන්න කියලා කමෙන්ට් කරන්න කියලා. පුද්ගලයෝ රට පුරා තියෙන ඒවා දැම්මා. මේ නිලිය අහවල් නිලිය මෙයත් එක්ක ඉනවා. අහවල් ක්‍රීඩකයා මෙයත් එක්ක ආවේ. මම තමයි හොටෙල් එකේ රිසෙප්ෂන් හිටියේ. අදටත් අපිට එනවා මේ හින්දා කසාද කැඩිලා දැන් ඩිවෝස් ෆයිල් කරපු කේස්. නිලියක් ඕන මට පෙන්වන්න පුළුවන් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක වෙලා තියෙනවා. සයිකියාට්‍රික් බෙහෙත් ගන්නවා මේ හින්දා. එයාගේ සම්පූර්ණ කැරියරකම එහෙම නැත්නම් මේ සම්පූර්ණ ජීවිතේම නැති වෙන මට්ටමකට අවිල්ලා තිනවා මේ කාරණේ හින්දා. පොඩි කමෙන්ට් එකක්. සහ අපි බැලුවොත් මේ ළමයි දෙන්නත් ඇවිල්ලා තියෙනවා. මේ දාපු ෆොටෝ එකක්. ඕකට දාන කමෙන්ට් බලන්නකෝ. සමහර ඒවා කියවන්නත් බෑ. රයිට්. ඉතින් ඒකත් පරිස්සම් වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට එන ලොකුම ප්‍රශ්නයක් AI අනුසාරයෙන් සකස් කරන ලද වීඩියෝ. අපි අද කතාව දේශනේ පටන් ගනිද්දිම මම පෙන්නපු ෆොටෝ එක මම කිය ව්‍යාජ එකක් කියලා. සකස් කරලා තියෙන්නේ AI අනුසාරයෙන්.
අද ලේසි AI වලින් ෆොටෝ එකක් හදන්න. මේ ගෑන ළමයාත් ආවා අපේකට. ඒ ළමයාට හිතා ගන්නත් බෑ තමන්ගේ ෆොටෝ එකක් පාවිච්චි කරලා AI වලින් මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා. AI එකට ඕනේ පොඩි තැනක්. මේ ඡායාරූපේ පේන වැතිසම් පේන කට්ටියට බලා ගන්න පුළුවන්. පොඩි නිකන් ස්කින් එක පේන අපි කියනවා හැම පේන තැනක්, වර්ණය පේන තැනක් තිබ්බහම ඇති. එක ක්ලික් එකකින් ඇතුන් ටික අයින් කරන්න පුළුවන්. මේකේ තියෙන බැරෑරුම්ම කම තමයි ඒක ගොඩක් දැකපුවාම තේරෙනවා මේක නිකන් ඇත්ත වගේ කියලා. ඉතින් අර සිදුවීමේදී තර ළමයා බය වුණේ ඔන්න ඕක කාරණේ හින්දා. මේවා යවලත් නැහැ, තමන්ගේව දීලත් නැහැ. හැබැයි මේක හදලා තිබ්බ මේ ව්‍යාජව සකස් කරන ලද එක කවුරු හරි කෙනෙක් දැක්කොත් හිතයි මේක ඇත්ත කියලා හිතලා. සමහර වෙලාවට ඇත්ත ඒවා දෙනවා. ඉතින් කවදාවත් එවැනි දේවකින් කලබලයටපත් වෙන්න එපා. දැනුවත් කරන්නේ ওই කාරණේ හින්දා. සෙක්ෂුවල් කන්ටෙන්ට් මම බොද කළා දැන් මේ උනාට මෙතන ඉන්න සියලු දෙනාම දන්නවා මේ කාරණේ මොකක්ද කියලා. ඕගොල්ලන්ට පේුණාට මේ කාරණේ අපි මේ මෑතකදී පාසලත් එක්ක ගුරුවරියන් සම්බන්ධ කාරණේදී නොදන්න පැතිකඩ තියෙන ඔය පිරිස් අප වෙත එනවා. අපිට ඒගොල්ලෝගේ කතාව හිතා ගන්න බෑ. ඒක ගුරුවරියක් ජීවිතේ නැති කරගන්නත් කියලා තියෙනවා. right? සමහර වෙලාවට දැන් ඉගෙන ගත්ත දේවල් ඔක්කොම අතහැරලා යන්න තැනක් නෑ දැන්. ඉතින් අපි මේ යම් දෙයක් ෂෙයා කරනවා නම් අර කිව්වා වගේ ස්වාමීන් වහන්සේලාගේ වෙන්න පුළුවන් සමහර වෙලාවට මුළු ශාසනයටම හානි වෙන විදිහට වෙන්නේ නැති එක වෙන්නේ. ඉතින් පරිස්සම් වෙන්න ඕනේ අපි වගකීමෙන් මේ දේ පාවිච්චි කරන්න ඕනේ. එච්චරකට භයානක මාවියක් මේක. සහ ඔය ෂෙයාරි මේ තියෙන්නේ මේ එක්සෑම් ඩිපාර්ට්මන්ට් එහෙම නැත්නම් විභාග දෙපාර්තමේන්තුවෙන් දැන් නිවේදනයක් දාලා තියෙනවා. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. ප්‍රතිඵල ලේඛන සමාජ මාධ්‍යවල ප්‍රදර්ශනීය තහනම්. නැත්නම් ඒ තුන ළමයා ඒ තුනයි කියලා අම්මලා දානවා. එයි. ඕකේ ඇඩ්මිෂන් නම්බර්ස්, NIC නම්බර්ස් ඔය සියල්ල ලක්ම තියෙනවා. සහ අපි දන්නේ රික්වෙස්ට් එකක් ආවොත් මේ ඉන්නේ මේ පුද්ගලයාමද කියලා. එහෙම සිරීමක් තියෙනවා දෙන්නෙක් chat කරලා Facebook එකකින් හම් වෙලා හම්බෙන්න තියෙන එකලා මේ කඩුවේ ළමයි. හම්බෙන්න ඇවිල්ලා මම රතු ෂර්ට් එක අදගෙන ඉන්නම් මම මේ ගවුම අදගෙන ඉන්නම් කියලා. ඇවිල්ලා තියෙන්නේ තාත්තයි දුවයි. දෙන්නම ෆේක් account එකකින් තමයි chat කරලා තියෙන්නේ. දුව නම් කමන්නේ කිව්ව තාත්තා 18 ළමයිගේ ඡායාරූපයක් දාගෙන chat කරලා තියෙනවා. අපි දන්නේ කවුද මේ ඉන්නේ කියලා. සහ අඩුම තරමේ අපි මේ කිව්වොත් සිහිය තියාගන්න තමන් මොනවද පළ කරන්නේ කියලා. අපි කියන්නේ common sense කියලා. දැන් මේ කෙනෙක් දාලා තිනවා අපේ ආච්චි ලෙඩ ඇදේ කියලා ආච්චි ලෙඩ ඇදේ ඉන්න පණ අදින ෆොටෝ එකක් Facebook දාලා post එකක් විදියට. සහ තව එහා පැත්තේ තියෙන ඡායාරූපයක් වැඩි හිතන්නේ නැහැ. පිටිපස්සේ මිනි පෙට්ටියක් තියෙනවා. selfie එකක් ගාලා දැම්මා. හැබැයි ඕක අර page එකකින් අරගෙන viral වුණොත් අන්තිමේදී තමන් වැඩ කරන තැනට ප්‍රශ්නයක්. ඉතින් ඔය කාරණේ අවධානයෙන් ඉන්න හේතුව මේ මෑතකදී ගියා පිරිසක් ගිහිල්ලා විනෝද තාරිකාවක් ගිහිල්ලා නටනවා. බීලා හැම අපි කියන මද්ද්‍රව්‍ය පානය කරලා නටනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ කියමුකෝ මේ ඒක වීඩියෝ එකේ. හැබැයි වීඩියෝ එකේ අතනින් පතර පේනවා පොඩි ගල් කණු සෙල් ලිපි වගේ ටිකක් ඈතින් පේනවා. බලද්දි මේ කොහෙද කියලා නටන්නේ? පුරාවිද්‍යා ස්ථානයක. ලංකාවේ පුරාවිද්‍යා පනත යටතේ මද්ද්‍රව්‍ය පානය කරන්න බෑ, මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න බෑ පුරාවිද්‍යා ස්ථානවල. මේ ගිහිලා තියෙන්නේ කවුද? පුරාවිද්‍යා නිලධාරීන්මයි. කවුද වීඩියෝ එක දාලා තියෙන්නේ? ඒගොල්ලෝමයි දාලා තියෙන්නේ. අන්තිමේදී වැඩත් අහනම් වුණා. ඒකන තමන් දාන එක පරිස්සම් වෙන්න මම සමහරට පොලිසිය වලත් මේ වැඩසටහන කරන හින්දා මේකක් දානවා. ඕගොල්ලෝ විශේෂයෙන්ම පරිස්සම් වෙන්න ඕනේ. මොකද වැඩ කරන තැන් තියෙනවා, නිලැඳුම් තියෙනවා. පරිස්සම් වෙන්න ඕනේ. තමන් දාන එකෙන් ආයතනයටත් තමාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අවසාන වශයෙන් අපි ආරක්ෂා වෙන තැන් හැම එකම මම පුළුවන් විදිහට කියාගෙන ගියා. අපි මේ පාවිච්චි කරන උපාංගවලම ආරක්ෂිත ක්‍රම තියෙනවා. ප්‍රොෆයිල් ලොක් කරන්න පුළුවන්. ඕනනම් මේ තමන්ට අවශ්‍ය පිරිස් විතරක් පෙන්වන විදිහට දාන්න පුළුවන්. මේ ක්‍රමත් තියෙනවා. ආරක්ෂිත ක්‍රම දැනගන්න ඕනේ. ශක්තිමත් මුරපද OTP ෂෙයා කරන්න එපා. කාලින් කාලට එක එක ඇප් වෙනවා. ෂාරුක් ખાන්ගේ ෆොටෝ එක එනවා. මෙහෙන් එන ඔයාගේ ෆොටෝ එක ළමයි හැදුනහම කොහමද? ඒකටත් දානවා මේ ෆොටෝ එක. නැත්තම් දැන් ChatGPT එනවා. ChatGPT එකට දැන් බ්ලඩ් රිපෝට් හිටන් දානවා. මුළු සියලුම දේවල් දැන් ChatGPT දන්නවා. ළඟදී හදුවා නේද මේ ඔයා ගැන කොහොමද කියලා ChatGPT ගේ රූපේ. ගොඩක් දෙනෙක් ඇහැදලා ස්ටෝරි එකකට දාගෙන ඇති. කොහොමද ChatGPT ඔයා ගැන දන්න දේවල්. ඔයා ගැන අතර ඔයා සර්ච් කරේ මොනවද අනුසාරයෙන් ඔයා ගැන රූපයක් දෙන්න කියලා. right. ඉතින් මේ හැම එකක්ම තොරතුරු හොයා ගන්නවා. right. ඉතින් ප්‍රශ්නයක් වුණොත් කොහෙටද යන්න පුළුවන් තැන අවසාන වශයෙන්. ළමහා කාන්තාකාරයන්ෂ 109. විශේෂයෙන්ම ළමුන් සහ කාන්තාවන් සම්බන්ධ හිංසනයන් වලට. ඒත් එක්කම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 1929 සහ ඕනෑම අන්තර්ජාල වංචාවක් සම්බන්ධයෙන් නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට පැමිණිල්ලක් දාන්න පුළුවන් සහ ළගම පොලිසියට ලක්ෂ 20ට අඩු ඕනෑම අන්තර්ජාල වංචා පැමිණිලි කරන්න පුළුවන්. ඒත් එක්කම 1938ට ළමහා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ආයතන 1926 සමහර ප්‍රශ්න ආවට පස්සේ ජීවිතේ නැති කරගන්න එක නෙමෙයි ලොකුම දේ. අපිට ගිය සතියේ කතා කරා බණ්ඩාරවෙල තාත්තා කෙනෙක් දුව තට්ටු 4ක ටියුෂන් ක්ලාස් එක උඩ ඉඳන් පනින්න යනවා. ලීක් එකක් යනවා ඒක අයින් කරලා දෙන්න කියලා. ඉතින් මෙවැනි දෙයක් වුණාම අමාරුයි තමා. හැබැයි ඒක වළක්වා ගන්න එක තමයි හොඳම දේ. ඉතින් මං හිතනවා අඩුම තරමේ මෙතන ඉන්න කෙනෙක්ට යම් හරි දවසක මේ ජීවිතේ මෙවැනි දෙයක් ෂෙයා කරගන්න අවස්ථාවක් ආවොත් නේ කවුරු හරි කෙනෙක් ඉල්ලුවොත් මං ඉල්ලනවා අපේ තරුණයන්ගෙන් එහෙම දෙයක් ඉල්ලන්නවත් යන්න එපා. පොඩ්ඩක් ඉවසලා ඉන්න. ගෑන් ළමෙක්ට උනත් එවැනි දෙයක් ඉල්ලීමක් ආවොත් ඕගොල්ලෝට පුළුවන් වෙන්න ඕනේ ඒක ප්‍රතික්ෂේප කරන්න.
සහ ඒ ළමයට තියෙන වටිනාකම දෙන්න. මොකද අපිට ඉන්න සිදුවීම් බලපුවම තේරෙනවා. ඔය ෆොටෝ එකකින් ජීවිත පවා නැති වෙච්ච සිදුවීම් තියෙනවා. තමන්ගේ මුළු ජීවිතේම නැති වෙලා තියෙනවා. මාතලේ පැත්තේ සිදුවීමකින් මම අවසන් කරන්නම්. ඔය විදිහට යවාගත්ත ඡායාරූපයක් පාවිච්චි කරමින් අන්තිමේදී ඔෆිස් එකේ කට්ටියටත් ඒක යවලා. ඊටත් එහා ගිහිලා මේ මිනිස්සු මොනවද කරලා තියෙන්නේ? පාරේ ඉන්න ගමේ හැම ගෙදරකටම ගිහිල්ලා print out අරගෙන අර ඡායාරූපය තැපැල් පෙට්ටි වලට දාගෙන ගිහිල්ලා තියෙනවා. ළමයට ගමේ ඉන්න පුළුවන්ද? නෑ ගමත් අතහැරලා ගියා. ඉතින් මෙච්චර ප්‍රබලයි මේ අපි කතා කරන මාතෘකාව. මගේ කාල වේලාව අවසానයි. මම අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.